සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. බොහෝ කටයුතු මැද ඔබේ ආදරණීය ගුරුතුමිය යසෝදා පුංචේවා මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන ඒ සහෝදරියගේ ආරාධනාවක් නිසා බැහැ කියලා නවතින්නේ නැතුව ඔබ දිරිපත් කරන්න හිතාගෙන මම අද මේ ස්ථානයට පැමිණියා. ඉතින් ප්‍රථමයෙන්ම මම ඔබ සියලු දෙනාගේම අවසර ගන්නවා යසෝදා ගුරුතුමිය ඇතුළු මෙතන පැමිණ සිටින සියලුම දුවා දරුවන්ගෙන් ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් අවසර ගන්නවා. ඒ වගේම මෙතනට සහභාගී වෙලා ඉන්නවා ඔබ කවුරුත් දන්න දොරමඩලාව ඇතුළු ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන් ගණනාවක නිෂ්පාදකවරයා සුනිල් ප්‍රේමරත්න මහත්මයා එතුමාගෙනුත් අවසරයි. මම අද මෙතනට ඇවිල්ලා ඔබේ නර්තන තුනක් නැරඹුවා. මම හිතන්නේ මමත් පුංචි කාලේට අපේ බාලවියට ගියා වගේ හැඟීමක් මගේ සිත තුළත් ඇති වුණා. ප්‍රථමයෙන්ම මම සඳහන් කරන්න ඕන ඔබට මෙතන විද්වත් සභාවක් නොවුනත් මෙන්න මේ කරුණ. චූටි දුවේ පුතේ අපි මේ ගෙවන්නේ බටහිර සભ્યත්වයෙන් සහ වාණිජ ධනවාදී රැල්ලෙන් දැඩි ලෙස විලී ගිය සමාජයක විකල්ප සොයාගෙන යන පරිසරයක්. ඔබ මේ කරන්නේ එයයි. ඔබ දන්නවා බටහිර සભ્યත්වය අපේ මේ සමාජයේ ගිලගෙන හමාරයි. වාණිජ ධනවාදී රැල්ල ඒ තුල අර කරනම් ගසනවා. එහෙම නැත්නම් පිනුම් ගහනවා. වාණිජ ධනවාදී රැල්ලට තමයි සියල්ල තීරණ ගන්න අද අවකාශ ඉඩ හසර සැලසিলা තියෙන්නේ. ඔබ මෙතන ඇවිල්ලා මේ පුංචි දුවා දරුවන් වයස අවුරුදු 3ක පමණ පුංචි දැරිවියන් එහෙම නැත්නම් එතන ඉඳලා ඔබට ගියොත් මම යසෝදා හිතවතියගෙන් මම ඇහුවා මගේ මිතුරෙක්ගෙන් අහපුවාම 3ත් 11ත් පරාසයක දුවා දරුවන් ඉන්නේ කියලා කිව්වා. ඉතින් බලන්න ඔබ මේ අභ්‍යාසයන් තුළින් ගොඩනගාගෙන මේ ගොඩනගන්නේ කවර කතාවක්ද? මේ තමයි අපේ සංස්කෘතිය, මේ තමයි අපේ හැදියාව, මේ තමයි අපේ ශික්ෂණය, මේ තමයි අපේ දායාදය, මේ තමයි ඔබට අපේ සමාජ රටාවත් එක්ක වෙන දායාදය. ඉතින් බටහිර සભ્યත්වයේ වාණිජ ධනවාදී රැල්ලෙන් මිලී යන මේ සමාජය තුළ උඩුගම් බලා යන්න ඔබට මේ ලබන අභ්‍යාසය, මේ ලබන ශික්ෂණය, මේ ලබන විනය, මේ ලබන වර්ධනය කරගන්න හැකියාවන් බෙහෙවින් පන්නරයක් වෙයි කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් ඔබට එවන් ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. කෙසේ නමුත් ඔබේ ගුරුතුමිය ගැන එක වචනයක් කතා කරේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්. යසෝදා පුංචි හේවා මට හම්බෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ අපි අධ්‍යයනය කටයුතු කරන්නේ මගේ බැජ් එකේ සහෝදර ශිෂ්‍යාවක්. ඇය පුදුමාකාර ඇගේ හැකියාවන්, දක්ෂතා, නිපුණතා ඔපුනන්වලා තියෙන ඊටාම දක්ෂ එක පැත්තකින් ශිල්පිනියක්, එක පැත්තකින් ගුරුවරියක්, එක පැත්තකින් නිර්මාණකාරියක් නේ. මොකද පරිපූර්ණ පුජ්‍යලේ පරිපූර්ණ දැනුවත් පුජ්‍යලෝ කවදාවත් ඒ දරුවන්ව නිසිතන තබනවා මිසක් අතරමඟ අතහැරලා දාන්නේ ඔවුන් ලබා දෙනවා යා යුතු තැන. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, එහෙම නැත්නම් ඔබට පවසනවා ඔබ තෝරගෙන තියෙන්නේ අර මුසාවට එහෙම නැත්නම් බොරු සෝබන වලට ආටෝප වලට ලක් වෙලා පුළුල් ප්‍රචාරය තුළින් නම්මා ගැනීම සිදු කරන ගුරුවරයෙක් නෙමේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්, මඟ පෙන්වන්නේයක් තමයි ඔබේ දක්ෂතා, හැකියාව, නිපුණතා පෙන්눔 කරන්න තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔබේ ඒ තෝරා ගැනීමට මම ප්‍රථමයෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යශෝදා මට හමුුණු දවස් ඉඳලම මම දකිනවා ඇය තුළ විශේෂත්වයක්. ඇය ඊටාම කැප වෙලා වැඩ කරන දෙයක්. යමක් බාරගත්තොත් එය මොන සම්පත් තිබ්බත් මොන ඌණතාවයක් තිබ්බත් ඇගේ අරමුණ කරා යනවා. ගමන් ඔබ වැනි අය තමයි මේ අපේ සමාජයට ඕනේ කියන ප්‍රකාශයත් මම මේ අවස්ථාවේ කරනවා. ඉතින් ඔබ අපිට සම්පතක්, දැයට සම්පතක්, මේ කලා ලෝකයේ සම්පතක්, මේ දුවා දරුවන්ට සම්පතක් කියන කරුණත් සඳහන් කරනවා. ඒ වගේම ඔබට තිබ්බා මේ ප්‍රසංගයේ සංවිධානයේදී විශාල ප්‍රසිද්ධියක් දීලා මෙතන විශාල අයිටම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා ඒ වෙනුවෙන් විශාල බරපැනක් දරලා මේ ප්‍රසංගය සංවිධානය කරන්න. නමුත් ඔබ ඊටාම සරලව අපේ දේ ගොනු කරගෙන මේ පුංචි දුවා දරුවන්ගේ හැකියාව, දක්ෂතා ගොනු කරගෙන ඊටාම චාම් විදිහට
බොහොම අව්‍යාජ විදියට මේ වේදිකාව මත මේ දරුවන්ට බොහොම නිදහසේ කිසිම බලපෑමක් කරන්නේ නැතුව රඟන්න දුන්න එක ගැන මම ගුරුතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ පසුබිම හදලා දුන්න දෙමව්පියන් ඇතුළු ඒ සියලු දෙනාටමත් අපේ ගෞරවනීය කෘතවේදීත්වය විශේෂයෙන්ම පිරිනමන්න කැමතියි. මොකද අර මම මුලින් සඳහන් කළ ආකාරයට අපිට අද දවසේ සුනිල් මහත්මයා දකින්න ලැබිලා තියෙන්නේ මේ බටහිර සભ્યත්වයේ වාණිජ ධනවාදී රැල්ලයි මූලික කරගත්තු විකෘතිතාවයක්. ඉතින් ඒයින් ඔබට ගිය වේදිකාව මත රඟන පුංචි දුවා දරුවන් පිරිසක් අපි දැක්කා. ඉතින් ඒයින් මම අපමණ සතුටටපත් වෙනවා. ඒ සතුටටපත් වෙන ගමන් එවන් කටයුත්තක් ඒ විදිහට අව්‍යාජව සංවිධානය කිරීම පිළිබඳවත් මේ ආයතනයටත් යශෝදා ගුරුතුමියටත් ඒ වගේම ඒ දෙමව්පිය ඇතුළු දූ දරුවන්ටත් අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පෙරලපනවා. ඉතින් දීර්ඝව කතා කරන්න අදහසක් නැහැ. කෙටි අදහස් දැක්වීමක් කරේ. මම හිතන්නේ ටෙලිනාට්‍ය 6ක් පමණ ඒ වගේ වාර්තා වැඩසටහන් 80 ගණක් සහ විවිධ නිර්මාණකාරයන් ගොඩාක් කරලා තියෙනවා මේ රූපాయన නාලිකාවල. ඉදිරියේදී සරණක් දුවා දරුවන්ට අවස්ථාව දෙන්න අපි එවුන්ගේ හැකියාවන් එළියට ගන්න අපි ඉඩකඩ දෙමු. ඉතින් ඒ සියලු දෙයටම ඔබට ඉඩකඩ තියෙනවා මේ සෙවණේ රැඳී හිටියොත් මේ ගොනුව තුල ඔබ හිටියොත් කියලා ප්‍රකාශ කරමින් මම නවතිනවා. ඔබ සියලු දෙනාටම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් මල්පල ගන්නවන්න ඉදිරියේදී අනාගතයේ දක්ෂ ශිල්පින් වෙන්න නැවතත් සුබ ප්‍රාර්ථනා කරමින් යශෝදා සොයුරියට මට මේ සඳහා සහභාගී වෙන්න ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිය පෙරනමින් මම නවතිනවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්.